මේ 1998 වසරයි. මුම්බායේ විසූ සුරූපණියක් වන මැය නමින් රීටා ජෝන්ස් මනෝහරන්. ඇය විවාහ වන්නේ ශ්‍රී ලාංකික තරුණයෙකු වූ ජූඩ් මනෝහරන් සමගයි. මොවුන් 1998 ඔක්තෝබර් මාසයේ දිනයක ලංකාවට පැමිණෙන්නේ මොවුන්ගේ ජීවිතයේ අතිශය සුන්දර කාල පරිච්ඡේදයක් ගත කිරීමටයි. ඒ ඔවුන්ගේ මధు සමය ගත කිරීමටයි. ජීවිතයේ සතුටින් අරඹන්න හීනමවන මේ කාලේ ඇගේ අවසන් හුස්ම හෙළීමට ඇයට සිදු වී ඇති බව ඇය සිහිනෙන්වත් නොසිතන්නට ඇති. අපේ රටේ විවිධ ප්‍රදේශවල ඇවිදෙමින් මොවුන් සතුටින් දින කිහිපයක් ගත කරනවා. රීටා ජෝන්ස් ඉතාමත් රූමත් තරුණියක්. ඇය දෙස බලන කෙනෙක් තව වතාවක් හැරි බැලීමට දෙපාරක් සිතන්නේ නැහැ. ඔවුන් ඒ වෙනකොට මෝදර පිහිටි ජූඩ්ගේ නිවසේ පදිංචිව කාලය ගෙව්වා. මේ නව යුවළ 1998 ඔක්තෝබර් මාසයේ 11 වෙනිදා මෝදර වෙරළ තීරයේ අත්වැල් පටලමින් පෙම් සුව විඳිමින් සිටියා. මොවුන් ඒ වෙලාවේ කොතරම් අනාගතය ගැන හීන මවන්න ඇතිද? මේ ඉරිදා දවසක් මෝදර වෙරළ තීරයේ හිරු සමුදුර තුලට ගිලෙමින් තිබුණා. රීටා ජෝන්ස්ගේ රූ සපුවට වසඟ වන පිරිමි කාමාතුරයන් තිදෙනෙක් නොසිතූ ලෙස ඇයව පැහැර ගන්නවා. ඒ ඇගේ සැමියාටත් පහර දීමෙන් අනතුරුව පසුව සමූහ දූෂණය කෙරූ ඇගේ මර සිරුර කාකදූපතේ මඩ වගුරක තිබී හමු වෙනවා. පසුව රීටාගේ සැමියා හා අවට සිටි කිහිප දෙනෙකුගේ ලබාගත් තොරතුරු හමුවේ මේ සිද්ධියට සම්බන්ධ ලක්ෂ්මන් නැමැත්තා අත්අඩංගුවට ගන්නවා. ඔහුගෙන් ලද තොරතුරු ඔස්සේ අපරාධකරුවන් පිටුපස හඹා ගිය පොලිසිය දෙවන විත්තිකරුවන නිශ්ශංක නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගන්නවා. තුන්වන විත්තිකරුවන චමින්ද නැමැති පුද්ගලයා නීතියේ රැහැනට හසු වෙනවා. මේ වන විට පළවන විත්තිකරුවන අජිත් පලා ගොස් තිබුණා. වැඩිදුර විමර්ශන හමුවේ කාකදූපතේ නාරා ආයතනය පිටුපස කැලෑබද ප්‍රදේශයක මඩ ඇලක තිබී රීටා ජෝන්ස්ගේ නිරුවත් මල සිරුර සොයා ගනු ලබනවා. ඒ 1998 ඔක්තෝබර් 13 වෙනිදා. ඔක්තෝබර් 14 වෙනිදා අජිත් නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගන්නවා. පසුව ඔහුගේ මඟ පෙන්වීම යටතේ රීටා හැඳ සිටි ඩෙනිම් කලිසමත් අලු පැහැති කමිසයත් හා අනෙකුත් ඇඳුම් කාකදූපතේම කොට්ටන් ගසක් යට කොළරොඩු හා පස් යට සංගවා තිබියදී සොයා ගනු ලබනවා. ඇගෙන් සොරාගත් රත්රම් භාණ්ඩ අජිත්ගේ බිරිඳ විසින් පොලිසියට බාර දෙනවා. අපරාධ විධිවිධාන සංග්‍රහයේ නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව ජුරිස් සභාවක් නොමැතිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවන් මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාග කෙරුණා. විත්තිකරුවන් 4 දෙනෙක්ගෙන් ලක්ෂ්මන් නිදොස් කොට මුදා හැරුණා. ඔහු රජයේ සාක්ෂිකරුවෙක් වුණා. මෙම නඩුව වෙනුවෙන් පෙනී නොසිටීමට නීතිඥ සංගමය තීරණය කර තිබුණා. එසේ තිබියදී නීතිඥවරයන් දෙදෙනෙක් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියා. මාස 6කුත් දින 18ක් තිස්සේ කොළඹ මහාධිකරණයේ මෙම නඩුව විභාග කෙරුණා. 1999 මැයි 31 වෙනිදා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා. අතවර කිරීම සහ රීටා ජෝන්ස් පැහැර ගැනීමත් මිරීමැරීමත් දේපල සොරා ගැනීමත් යන චෝදනා යටතේ
පළවන විත්තිකරුවන අජිත්ට මරණ දඬුවමත් වසර 42ක සිරදඬුවමකුත් නියම වුණා. දෙවන විත්තිකරු වූ නිශ්ශංකටත් මේ හා සමානම දඬුවමක් නියම වෙනවා. තුන්වන විත්තිකරු වූ චමින්දට මරණ දඬුවමකුත් වසර 32ක සිරදඬුවමකුත් නියම වෙනවා. මෙම විත්තිකරුවන් නඩුවේදී කියා සිටියේ තමන් මේ සිද්ධිය පිළිබඳව කිසිත් නොදන්නා බවත් තමන් නිර්දෝෂී බවත්ය. නමුත් මේ චූදිතයන් හට දඬුවම් මහාධිකරණය විසින් නියම කරනවා. ඒ වරද ඔප්පු වීමත් සමගම මේ රීටා ජෝන්ස්ගේ මරණය මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට බල කෙරෙන රැල්ලක් ඇති කිරීමට තරම් ලාංකික සමාජය සලිත කරන්නට සමත් වුණා. තවත් මේ වගේ වීඩියෝ නරඹන්න රැඳෙන්න නීතිපොත සමගම මම නීති ශිෂ්‍ය හෂිනි සිංහාරච්චි.